හොඳයි අපි අද දවසේ බයිබලීය මෙනෙහි කිරීමට ඇතුළු වෙමු. 2025 වසරේ ඔක්තෝබර් මාසයේ 5 වෙනි ඉරුදිනට නියමිත බයිබලීය මෙනෙහි කිරීම. සුළු මොහොතක් අපේ සිත් සතන් තුළ ප්‍රාණයන් වහන්සේට ඉඩ දෙමු. අපේ හදවතටම කතා කරන් අපි තුළ තියෙන සියලු නොසන්සුන් භාවයන්, සියලු පීඩාවන්, සියලු කඩාවැටි අපි ප්‍රාණයන් වහන්සේගේ හඬ ශබ්දයට නතු කරමු. හොඳයි. අපි ලූක්තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ 5 සිට 10 දක්වා අපි සමන් දෙනවා. එවිට ප්‍රේරිතයෝ කතා කොට අපේ ඇදහිල්ල වැඩි කළ මැනවයි සමිදානන් වහන්සේට කීහ. සමිදානන් වහන්සේ කතා කොට අබෑටයක් පමණ ඇදහිල්ල ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරී ගොස් මුහුදේ පැලවෙවයි කියන්නාහු නම් එය ඔබට කීකරුවනු ඇත. ඒත් ඔබ අතරින් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ 16ක් සිටී නම් කෙතේ සිට ආකල වහම ඇවිත් කෑමට හිඳ ගන්නෑයි කියන්නේහිද? එසේ නොව මට කෑම බීම පිළියෙල කොට ඇඳගෙන ලෑස්ති වී කාබී නිමවනතුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්න කියන්නේ නැද්ද? ඒ දාසයා තමාට අන කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයිද නැත? එසේම ඔබත් ඔබට අන කළ සියල්ල පසු අපි දාසයෝය ස්තුතියක් අපිට හිමි නැත. කළ යුතු දෙයම පමණක් අපි කළෙමුයි කියන්නේයි වදාළසේක. අපිට හමු වෙන මේ සුභාරංචියේ යේසු කියනවා අපි හැම කෙනෙක්ගේම ජීවිතේ අපිට තියෙන අතුලාන්තේ ප්‍රබලත්වය අපිට හිතා ගන්න බැරි තරම්. අපි කියන මේ ඉන පව අතුලාන්ත බලය උන්වහන්සේ කියනවා අසීමාන්තික බලයක්. ඒ අතුලාන්ත බලය ප්‍රාණික ප්‍රතිපදාව කියලා අපි කියන එහෙම නැත්නම් ස්පිරිචුවල් ලයිෆ් ස්ටයිල් කියලා කියනවා. මේ අතුලාන්ත බලය බලගන්වන්න යේසු අපිට ආරාධනා කරනවා. ඔබේ ඇදහිල්ල යේසු මතක් කරනවා අබෑටයක් පමණක් තියෙනවා නම් ඔබට පුළුවන් ජීවිතේ කරන්න බැරි ඕනෑම දෙයක් කරන්න. ඒකයි කියන්නේ අබෑටයක් තරම්වත් ඇදහිල්ල ඔබට තියෙනවා නම් මේ ඇඹිල්ල ගහට ඉදිරී ගොස් මුහුදේ පැලවෙවයි කියන්නාහු නම් එය ඔබට කීකරුවනු ඇත. උන්වහන්සේ පෙන්නනවා අපි ගොඩාක් වෙලාවට කල්පනා කරනවානේ අනේ මගේ මේ දවස්වල ජීවිතය හරි අසාර්ථකයි, මම ආදරය කරනවා, මම අතාරිනවා, මට කිසි දෙයක් කරගන්න බෑ. පොගේ දවස්වල මම දන්න එක වෘත්තිමය තරුණයෙක්, වෘත්තිමය ජීවිතයක් තියෙන තරුණයෙක්, ඉතා ශක්තිමත්, ඉතා හැකියාවන් සහිත, කුසලතාවයන් වලින් ප්‍රබල, ඉතා හොඳ ප්‍රබල නායකයෙක්. නමුත් ඔහුගේ ජීවිතයේ ඔහු කරන කතිකාචාර්ය ධූරය පවා කරගන්න බැරුව, විභාග කරගන්න බැරුව ඔහු අඩපණ වෙනවා. ඔහුගේ ප්‍රේම සම්බන්ධයේ බිඳ වැටීම නිසා ඔහුට දැනෙනවා ජීවිතේ හැම දෙයක්ම ඉවරයි. ඒ නිසා ඔහුට පාඩම් කරගන්න බෑ, රැකියාව කරගන්න බෑ. ඔහු දෙන ඔහුගේ අධ්‍යාපනික ඒ දේශන පවත්වන්න බෑ. ඔහු මානසික කඩාගෙන වැටිලා. කතා කරාම කියනවා මට කිසි දෙයක් කරගන්න බෑ. ඇයි අපි දන්නවා ගොඩාක් වෙලාවට අපේ හැඟීම්බර ජීවිතය තුළ, භාව ජීවිතය ඇතුලේ අපි ආදරය කරන කෙනෙක් අපව අතහැරීම, අපිට බලාපොරොත්තු නොවන සිද්ධියක් ඉටුවීම සහ අපිට හිතාගන්න බැරි තත්වයකට අපේ ජීවිතේ කලකිරීම ඇතුලේ අපිට තියෙන්නේ ගොඩාක් වෙලාවට නැගිට ගන්න බැරි අතුලාන්ත තුවාල වීමක්, කඩා වැටීමක්, ආතතියක්. නමුත් ජේසු අපිට මතක් කරනවා මොන තරම් දුෂ්කර, කඩා වැටුණු, බිඳ වැටුණු බංකුලෝ තත්ත්වයට ඔබපත් වුණා. ජේසු මතක් කරනවා ඔබට මට ඇදහිල්ල තියෙනවා නම්, ඒ කියන්නේ හුදෙක් නීති රීති රෙගුලාසි අනපනත් ගොඩක් ඔළුවේ තියෙනවා කියන එක නෙමෙයි. ආගමික භාවය ගැන නෙමෙයි ජේසු මේ කතා කරන්නේ. ඇදහිල්ල කියන්නේ අතුලාන්ත ශක්තිය, තමන් විශ්වාස කරන දේ පිළිබඳව ගැඹුරු ස්ථිරත්වයක් තමන්ට තියෙනවා නම් ඒ විශ්වාසයේ ජීවිතයට, ගැඹුරු ඇදහිල්ලේ ජීවිතයට පුළුවන් ඔබ මම මොනතරම් දුර්වලව දුබලව වැටුණත් ඔබව මාව පණ ගන්නවා නලු ජීවිතයක් ආරම්භ කළා. මේ දේව නියෝගය කියන එක දබාර් කියලා
හිබ්‍රු භාෂාවෙන් කියනවා දේව නියෝගය කියලා කියන්නේ ලෝක ආරම්භයේ උත්පත්ති පොතේ අපිට කියනවා ආලෝකය වේවායි උන්වහන්සේ පැවසූසේක ආලෝකය විය. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාපදයක් වෙන වචනය අපි හැම කෙනෙක් තුළම තියෙනවා. අපි හැම කෙනෙකුටම පුළුවන් ඔබ මා තුළ ඇත්තක් කරන්න, ඔබ මා අදහන දේ ඉටු කර ගැනීමේ අතුලාන්ත ජීවිතයක්. ඒ අතුලාන්ත ජීවිතය මොනතරම්ද කිව්වොත් ජේසුස් අපිට මතක් කරනවා ඒක හරියට 16ක් තමාගේ ස්වාමියාට සාමුලින්ම කීකුරු වුණාම ඒ 16 කරන්නේ ස්තුතිය ලබා ගැනීමක් නොව තමා කළ යුතු කාර්ය ඉතා සතුටින් කිරීමක්. එතකොට අපි එක් එක්කෙනාට තියෙනවා ජීවිතේ අතුලාන්ත ගමන තුල පක්ෂපාතී වෙන්න කාටද? අතුලාන්ත සත්‍යතාවයට, අතුලාන්ත ජීවිතයට. ඒ අතුලාන්ත ජීවිතයේ නීති රීති දඬුවම් වලට බය කරන දෙයක් නෙමෙයි. අනිත් මිනිස්සු මට මොනවා හරි කියයි, අනිත් මිනිස්සු මාව චෝදනා කරයි, ගරහයි, මාව අතහරිය කියන බය නෙමෙයි. ඒ සියල්ල ඇතුලේ මරණය ජයගත්ත ජීවමාන ස්වාමින් වහන්සේ. ඒ සියල්ල ඇතුලේ මරණය පරාජය කරපු ස්වාමින් වහන්සේ. දවසක් මම බන්ධනාගාරයට යනවා. මරණ දඬුවම ලබලා ජීවිතාන්ත දක්වා සිර දඬුවම් ලබලා ඉන්න පුද්ගලෙක් මුණ ගැහෙන්න බලන්න. ඔහු ජීවිතේ මට කියනවා පියතුමා මම අවුරුදු දැන් 7කට වැඩි කාලයක් සිරගත වෙලා ඉන්නේ. මරණය දණ්ඩනය නැත්තම් මරණය තෙක් සිර දඬුවම් ලබලා තියෙන. නමුත් ඔහුගේ ජීවිතය අවුරුද්දක් දෙකක් තුනක් යනකොට මේ සිර කුටිය ඇතුලේ ලොකු ජීවිත පෙරලියක් සිද්ධ වෙනවා. ඕක කියන මට දැනෙන්න පටන් ගත්තා. මම ජීවිතේ හැමතැනම හොය ගිය සතුට, සාමය, ප්‍රීතිය, තෘප්තිය තියෙන්නේ මා තුළම බව. මම විශ්වාස කරන්න පටන් ගත්තා ජේසුගේ වැඩ සිටීමේ සමාව දීමේ ආදරය මා තුළම බව. ඒ හිරගෙදරට ආපු පියතුමෙකුට ඔහු පාපුච්චාරණය කළ ජීවිතේ ඇත්තම ඇත්ත දෙවියන්ගේ දෑතට බාර දෙනකොට ඔහුව පිළිගන්නවා. ඔහු කියනවා මම මරණීය දඬුවම ලැබලා මාව මරන්න නියමිත කෙනෙක්. හැබැයි මම දන්නවා සමාව ලබා ගැනීම ඇතුලේ මම සමාව දීම ඇතුලේ මම ජීවිතේ චිත්තාවර්තනයක් මනස ස්ථාපනය කර ගැනීමකට මම අධ්‍යාත්මික ඇතුල් වෙනකොට මේ පුද්ගලයා කියනවා මම ඇතුලෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මට වැරදි කරපු අයට සමාව දෙනවා විතරක් නෙමෙයි මේ පුද්ගලයා ඇත්තටම සිරගත වෙලා තියෙන්නේ ඇතිවෙච්ච කෝලහලයකදී හදිස්සි කෝපයත් සමග ඔහුට විරුද්ධව දේශපාලනික බුරු චෝදනා ගෙනල්ලා ඒ බුරු චෝදනාවල ප්‍රතිඵලයක් විදිහට ඔහු සිරගත වෙලා ඔහු කියනවා නමුත් මම ලෑස්ති එහෙම මාව චෝදනා කරපු ඒ හදිස්සි කෝලහලයකදී මම හදිස්සියටපත් වෙලා සිදුවෙච්ච අනතුරකින් කෙනෙක් ජීවිතාක්ෂයටපත් වෙනවා. නමුත් මම පිළිගන්නවා ඒක මගේ වරදක්. සහ ඔහු මොනතරම් චිත්තාවර්තනය සිත පෙරලියකට ආවද කිව්වොත් ඒ ජේලර් මහත්තුරු කියන හිර කුටිය බලා ගන්න අය මේ පුද්ගලයා හරි වෙනස්. මිනිස්සුන්ට උදව් උපකාර කරනවා විතරක් නෙමෙයි, ඇත්ත වෙනින් පෙනී ඉන්නවා විතරක් නෙමෙයි, අවංකව වැඩ කරනවා. ඒ හිරගෙදර ඉන්න ජේලර්වලු පවා කියනවා අපිට මේ මනුස්සයා නැතුව බැරි කෙනෙක් බවට පත් වෙලා. ඔහු තුළ තිබ්බ අදම, ඔහු තුළ තිබ්බ නපුරු දුෂ්ට ගතිය වෙනුවට දැන් ඔහු තුළ ගැඹුරු, ඔහුව හම්බෙන හැම කෙනෙකුටම හිරේ ඉන්න අනිත් අයට හැම කෙනෙකුටම තේරෙනවා ඔහුගේ ජීවිතේ මහා පෙරලියක්. මෙන්න යේසු කතා කරන මම ඔබට ප්‍රේම කළාක් මෙන්න ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න කියන මහා ප්‍රේමී බලය තුළ ජීවත් වෙනකොට මහා වෙනසක්, ලොකු ශක්තියක් ජීවිතය තුළින් ලබන. අන්න මේ ඇදහිල්ල තමයි යේසු කියන්නේ අබෑටයක් තරම් ඇදහිල්ල. අබෑටය පුංචි. නමුත් අබෑටය සම්පූර්ණයෙන්ම ඒ අබෑටය පුංචි වුණත් අබෑටය තුළ අබභාවය තියෙනවා. ඒ නිසා ඔබ මා ජීවිතේ කොච්චර පුංචි වුණත්, කඩා වැටුණත්, හිර වෙලා හිටියත් ඔබ මම මේ මොහොත තීරුම් ගන්නවා නම් මේක තමයි මොහොත. මා තුළම ඒ ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටිනවා. මා තුළම ඒ ප්‍රාණික ප්‍රභවය වැඩ සිටිනවා. මා තුළම මගේ අභ්‍යන්තරේ කවුරු මට මොනවා කිව්වත්, කවුරු මට ආදරය නොකළත්, කවුරු මාව ප්‍රතික්ෂේප කරත්, මුළු ලෝකයම මාට චෝදනා කරත්, ගැරහුවත්, අතහැරියත්, ප්‍රතික්ෂේප කරත්, පාවල දුන්නත් මා තුළ මහා දේවත්වයේ වැඩ සිටිනවා කියලා අවබෝධ කරගන්නකොට, අවදි වෙනකොට අපි කොන්ෂස්නස් එකට එනවා කියලා. මෙන්න අපි තුළ මහා නිශ්චලත්වයක්, බලයක් අත්දකින්න පටන් ගන්නවා. ජේසු මේ පිළිබඳව තමයි අපිට ගොඩාක් වෙලාවට කතා කරන්නේ. අපේ ජීවිතේ ගැඹුරුම අත්දැකීම තුළ අපිට පුළුවන් වෙනවා ජීවිතයේ අපිට ඕනම ප්‍රශ්නයක් ජය ගන්න. ඒක තමයි දෙවෙනි කියවීමේ තිමෝති වරුන්ට ලියන දහසුනේ දෙවෙනි හසුනේ එකේ කියනවා 7 වෙනි වගන්තියේ ක්‍රිස්තුස් වහන්සේ අපට දුන්නේ
බය ගතිය නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවය. ඒතර මේ ස්පිරිට් ලෙඩ් ලයිෆ් කියලා කියනවා. ආත්මානුභාවය කියලා කියන්නේ බය ගතිය නෙමෙයි. මිනිසුන්ට බයයි, කරදර වලට බයයි, අතීතය ගැන හිත අනාගතේ මොනවයිද කියලා බයයි, නීති රීති වලට බයයි, සමාජ පීඩනයට බයයි ඉන්න තත්ත්වයක් නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු. මේ හික්මීම කියන්නේ කිතුණු ජීවිතයේ තියෙනා වූ ඒකාග්‍රතාවයක්. එතකොට අනිත්‍ය මට කියන දේ මේ වැදගත්. මගේ අතුලාන්තයේ හඬ ශබ්ද හෘද සාක්ෂිය දෙවියන් මොනවද මට කියන්නේ කියන දේ. ඒක තුල ශක්තිමත් වුණාම අපිට මහා පුදුමාකාර නිදහසක් දැනෙනවා. ඒක තමයි පළවෙනි කියුමේ හබකුක් දිවසිවරයාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 කියනවා අදමිටු අය නොපවතිනෝය එහි දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝය. බයිබලයේ ධර්මිෂ්ඨ බව අධර්මිෂ්ඨ බව තීරණය වෙන්නේ ඇදහිල්ලේ ජීවිතය මත. එතකොට අපිට කියනවා දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වන්නෝය. ධර්මිෂ්ඨය කියලා කියන්නේ මොනතරම් ප්‍රශ්න පීඩිත භාවයන් කඩාවැටීමාවත් ඇදහිල්ලෙන් අතුලාන්ත ශක්තිය තුල ප්‍රබල අත්වයෙන් ආත්මානුභාවයෙන් පිරීලා ජීවත් වීම. ඒක අධර්මිෂ්ඨකම කියන්නේ බයිබලයට අනුව ගොඩාක් වෙලාවට ඒ ඇදහිල්ල නැති කරගෙන තමාට තමා සාප කරලා අනිත් අයට සාප කරගෙන අනිත් අයට දොස් කිය නීති රීති දාලා රෙගුලාසි දාලා බය කරලා අනිත් අය පාගන දේ අධර්මිෂ්ඨකම. සදා ධර්මිෂ්ඨකම. ඒකයි කියන්නේ නිර්මල සිතැත්තෝ භාග්‍යවන්තයෝ දෙවියන් දකින්නෝය. මේ දෙවියන් දැකීම අද ගොඩාක් වෙලාවට අපි දකිනවා මිනිස්සුන්ට පටල ගන්න තැනක් තමයි අද පහුගිය දවස්වල ෆ්‍රැන්සිස් යුදෝතම් පාපාංශ ජීවත් වෙන කාලේ උන්වහන්සේගෙන් එක සමාජ මාධ්‍ය වාර්තාකරුවෙක් අහනවා ඔබ මොකද හිතන්නේ මේ එන්න LGBTQ ප්‍රජාව වැඩි වෙනවා සමලිංගික අත්වය පිළිබඳව මොකද හිතන්නේ සමලිංගිකයන් පිළිබඳ මොකද හිතන්නේ කියලා. ෆ්‍රැන්සිස් යුදෝතම් පාපාංශය කියනවා මම කවුද වුණ විනිශ්චය කරා හේතුව ඔවුන් විදියට මිනිස්සු ඒ මිනිස්කම තුල මට මම මිනිස්සෙක් විදිහට වුණ විනිශ්චය කරන්න මට අයිතියක් නැහැ කියලා. මෙන්න මේ ප්‍රේමාන්විත භාවය තමයි එකිනෙකාව ඇදහිල්ලෙන් බලවත් කිරීමේ ජීවිත ප්‍රතිපදාව. දැන් එහෙම කියද්දී අපිට ගොඩාක් වෙලාවට පැටලෙන තැනක් තමයි ලිංගික දිශානතිය ලිංගික නැඹුරුව කියලා කියන්නේ අපි කියන sexual orientation කියලා කියන්නේ අපි අපේ ජීවිතේ අපි එක එක්කෙනාට තියෙන ලිංගික නැඹුරුවන් තියෙනවා. ඒක ඇවිල්ලා සෙක්ස් ජෙන්ඩර් පිළිබඳව මනෝවිද්‍යාත්මක අවබෝධයෙන් තේරුම් ගන්න ඕන දෙයක්. සෙක්ස් කියලා කියන්නේ ලිංගිකත්වය. උපතින් කෙනෙක් ජානමය විදියට, භෞතික විදියට තීරණය වෙනවා ලිංගික අවයව වලට අනුව ගැහණුද පිරිමිද කියලා. ඒකට අපි කියනවා සෙක්ස් කියලා. නමුත් ජෙන්ඩර් කියලා කියන්නේ සමාජ භාවය කියලා කියනවා. ඒකේ මීට පෙර කිව්වා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා. නමුත් දැන් කරන අධ්‍යාපනය තුළ මනෝවිද්‍යාත්මක ගැඹුරු අධ්‍යයනයන් තුළ කියනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට වඩා සමාජ භාවය තමයි ජෙන්ඩර් කියන්නේ. එතකොට මේ ලිංගිකත්වයේ සෙක්ස් උනාට ඒක අපේ ලිංගික අවයව වලින් තීරණය කරන්න බැරි එයින් එහාට ගිය ජෙන්ඩර් කියලා අපේ සමාජ භාවය කියලා දෙයක් තියෙනවා. ඒක තුල ගොඩාක් වෙලාවට අද සමාජයේ ආන්තිකකරණය කරනවා සමාජ භාවයට අනුව. පහුගිය කාලේ එක තරුණයෙක් මාව හම්බෙන්න ඇවිල්ලා මේ තරුණයා කියනවා මම ඉතා උගත්, මම ඉතා ධනවත්, මම ගොඩාක් හොඳ ජීවිතයක් ගත කරනවා. මේ තරුණයා දහම් පාසල් උගන්වනවා, මේ තරුණයා සමාජ සේවය කරනවා, කිතුණු දේවස්ථානයේ නායකත්වයක් ගන්නවා. නම මේ තරුණයා කියනවා ෆාදර් මට තේරුම් ගන්න බෑ මට කිසිම ගැහණු ළමෙක් පිළිබඳව මට ආකර්ෂණයක් නැහැ. ආකර්ෂණය මට කිසිම ගැහණු ළමෙක් කෙරෙහි නැහැ. මගේ දෙමව්පියෝ මාව බල කරනවා විවාහ වෙන්න. මගේ යාළුවෝ මට විහිළු කරනවා. මම වයසට යනකොට අවුරුදු 30කට කිට්ටු වෙන්න ඇවිල්ලා මේ ළමයා කියනවා මට මැරෙන්න තරම් එපා වෙලා තියෙනවා. එක්කම මම ලංකාවේ හිටියොත් මම සියදි විහානි කරගනි. එහෙම නැත්නම් මම හිතනවා විදේශගත වෙලා මේ ඔක්කොගෙම ඈතට ගිහිල්ලා මට ඕන විදිහට ජීවත් වෙන්න. ඊට මම ඔයා ආකර්ෂණේ තියන්නේ කාටද? මෙන්න ආකර්ෂණය කියලා කියන්නේ attraction. මේ attraction එක කාගෙනද තියෙන්නේ? මේ තරුණයා කියනවා ලිංගික දිශානතිය මට තියෙන්නේ මගේම පුරුෂ පක්ෂයේ කෙරෙහි. හැබැයි මේ තරුණයා කියනවා මම නමුත් ඒ කිසි දෙයක් කරලා නැහැ. නමුත් මට බයයි. මම ඉගෙනගත්ත ආගමික ප්‍රතිපත්ති වලට අනුව ආගමික වපසරිය වලට අනුව පරිසරයට අනුව මාව
මහා පෞකාරයක් වගේ මට හිතෙනවා. හැබැයි මට මැරෙන්න හිතිලා තියෙන්නේ මේ ජීවත් වෙන සමාජයේ මට කියනවා මට ආකර්ෂණයක් නැති පුද්ගලයෙක් විවාහ වෙන්න කියලා. මට එහෙම විවාහ වෙන්න බැයි නම් දෙයියනේ මම කොච්චර උත්සාහ කරත් කොච්චර හිතුවත් මට ඒක කරගන්න බැයි නම් මම මොකද කරන්නේ? දැන් මේ தත්ත්වය දිහා බැලුවම හරියට අර පොහොසත් තරුණයා ජේසුස් ළඟට ආවම ජේසුස් ඔහු දිහා බලලා මෙත් සිත් වඩා කියනවා යන්න. ඔබ දසපණතනව ජීවත් වෙන්න. එතකොට දැන් මේ තරුණයා මට කියද්දී මොකද්ද මම කරන්නේ කියලා මට අයිතියක් තියෙනවද? ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාපාංශ කිව්වා වගේ මේ තරුණයාව විනිශ්චය කරලා කියන්න ඔබ පව්කාරේ උඹට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. මේ තරුණයා ජීවත් වෙන්න ආදරය කරන්න ප්‍රේමාන්විත භාවය තුල මහා උත්සාහ දරන කෙනෙක්. හැබැයි ඔහුට තියෙන ලිංගික දිශානතිය ලිංගික නැඹුරුව අපි කතා කරන විෂම ලිංගිකතාවය නෙමෙයි. විරුද්ධ ලිංගිකයන්ට තියෙන ආකර්ෂණය අපි කියන හෙටරොසෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියලා. එහෙම දෙයක් මේ තරුණයාට නැහැ. මේ තරුණයා කියනවා මට තියෙන්නේ සමලිංගික නැඹුරුවක්. තමාගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය සහිත පුද්ගලයෙකුට තියෙන ආකර්ෂණය. මේ පුද්ගලයා කියනවා මට තියෙන එහෙම නැඹුරුවක්. මට ඒක කොච්චර හිතුවත් කොච්චර මම ඔළුවෙන් හිතුවත් මේක කරන්නේ නැහැ කියලා මට ආකර්ෂණය වෙනවා. මට පිරිමින මේ දකිද්දි මට ආකර්ෂණයක් ඇති වෙනවා. මේ தত্ত্বය අද සමාජයේ තේරුම් ගන්නවා මේ ජෙන්ඩර් එහෙම නැත්නම් මේ තියෙන ලිංගික නැඹුරුන් විවිධ නැඹුරුවන් ඇති වෙනවා. ඒ ආකර්ෂණය ගොඩාක් වෙලාවට විෂම ලිංගිකයි. ඒ කියන්නේ හෙටරොසෙක්ෂුවල් ඔරියන්ටේෂන්. එහෙම නැත්නම් ඒක හෝමෝසෙක්ෂුවල් ඔරියන්ටේෂන් සමලිංගික ආකර්ෂණයක්. එහෙම නැත්නම් ද්විලිංගිකතාවය බයිසෙක්ෂුවල් ඔරියන්ටේෂන්. ස්ත්‍රී පුරුෂ යන ලිංගිකත්වයේ දෙකටම හෝ සමාජ භාවයන් එකට වැඩි ප්‍රමාණයකට ඇති නැඹුරුව නැත්නම් ආකර්ෂණය. නැත්නම් අසෙක්ෂුවල් අද ගොඩාක් තරුණ තරුණියන් මිනිස්සු අපිට හම්බ වෙනවා අලිංගිකතාවය කියන ඒ ආකර්ෂණය තියෙන්නේ කිසිම පුද්ගලයෙක් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් නැති භාවය. ඒ නිසා මේ ජෙන්ඩර් කියන නැත්නම් සමාජීය භාවය කියන දේ තීරණය වෙන්නේ මනෝවිද්‍යාත්මක සමාජීය සකස්ම සහ තෝරා ගැනීම ඇතුලේ. ඒක කෙනෙක්ට ඔබවන්න බලෙන් පටවන්න බෑ. ඒක නීති රීති වලට දාලා දඬුවම් කරලා දෙන්න බෑ. ඔහු ඇය විදියටම සුන්දරයි. ඒ නිසා තමයි අද අපිට හම්බෙන්නේ සමලිංගික ප්‍රජාවන්. ඒ වගේම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් LGBTQ සමාජ භාවීය අය. එතකොට LGBTQ ටුවරිසම් කියන්නේ සෙක්ස් ටුවරිසම් නෙමෙයි. LGBTQ සංචාරක කර්මාන්තය කියන්නේ ලිංගික සංචාරක කර්මාන්තය නෙමෙයි. අපි ගොඩාක්ම පටල ගන්නවා. අද ලෝකේ සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ මනෝවිද්‍යාව අනුව තේරුම් ගන්න තියෙනවා LGBTQ ප්‍රජාවන් ජීවත් වෙන අපේ ඈත ගම්වල ඈත පිට සමාජ පරිසරයන් තුල අද ඊයේ නෙමෙයි ජීවත් වුණා. ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් නැහැ. නමුත් ඔවුන්ට තියෙන්නේ තමාගේම පක්ෂය කෙරෙහි හෝ තමන්ට ලිංගික ආකර්ෂණයක් නැති අය. මේ අය සියලු දෙනාම ඉතා වටිනවා. ඒ නිසා තමයි අද ගොඩාක් වෙලාවට තේරුම් ගන්නකොට බයිබලය තුල විශේෂයෙන් මූලධර්මීය බයිබල් අධ්‍යයනයන් වලදී කියනවා මේ බයිබලයේ සමලිංගික භාවය පාපයක් කියලා තියෙනවා කියලා සොදොම් ගොමොරා විනාශ කිරීම තුල. නමුත් ඒක බයිබලීය අර්ථකථනයට පටහැනි. බයිබලය තුල සමලිංගික භාවය පාපයක් කියලා කොහෙත් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා නැහැ. බයිබලයේ එකම එක තැනක තමයි මේ ගැන කතා කරන්නේ උත්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ කියනවා එහි තමුත්තන් නින්දට යන්නට පෙරේ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි බාල මහලු සියල්ලෝ ගේ වට කර ලොත්ත හඬගසමින් අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහෙද? අප ඔවුන් සමග කම්සප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නේයි කීහ. දැන් මෙන්න මෙතන තියෙනවා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ අපි කියන සෙක්ෂුවල් අබියුස් පිළිබඳ ප්‍රශ්නයක්. ලිංගික අපයෝජනය පිළිබඳ ප්‍රශ්නයක් බයිබලයේ කතා කරනවා. අපි කියනවා සෙක්ස් විත් පවර් කියලා. ලිංගිකත්වය බලෙන් පටවෙන එක උත්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. සොදොම් සහ ගොමෝරා වල තිබු ප්‍රධාන ප්‍රශ්නය තමයි ඒතන්ට ගිහිපු ලොත් සොදොම් කියන මේ ගමට ගිය ලොත් ආරක්ෂා පතාගෙන ගිය සරණාගත ගෙදර ගිය ලොත් ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ගෙදර ඒ ගමේ හිටිය මිනිස්සු පිරිමියා ඇවිල්ලා බලහත්කාරකම් කරලා හො දූෂණය කරන්න යනවා. මේක
මුළුමනින්ම මනුෂ්‍යත්වයේ ඛේද වාචකයක් පාපයක්. කිසිම කෙනෙකුට තව කෙනෙක්ව බලෙන් ලිංගිකව හෝ වාචිකව හෝ විනාශ කරන්න බෑ. ඒක තමයි ලංකාවේ අධ්‍යාපනය තුල ගෙනෙන අලුත්ම ප්‍රවණතාවය. ගුරුවරයෙකුට පවා දඩුවම් කරනවා කියන්නේ දරුවෙකුට වාචික හෝ ශාරීරික හිංසනය කියන්නේම ඔහුගේ තියෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. දැන් අද මේක පටලගෙන ගොඩාක් අය කියනවා ලිංගික නැඹුරුව කියන්නේ පාපයක්. ලිංගික නැඹුරුව පාපයක් කරන්න බැරි. ඒක කෙනෙක්ට ඇතුළාන්තයෙන් එන තත්වයක්. එකිනෙකාට නිදහස තියෙනවා. තම තමාගේ ජීවිතය තෝරා ගන්න හේතුව ඒකට දෙවියන් වහන්සේවත් අත තියන්නේ නැහැ. පොසත් තරුණයා ජේසුගෙන් ඇවිල්ලා අහනකොට යහපත් වූ පියාණෙනි යහපත් වූ ගුරු දෙවියනි මට සදාතන ජීවනය ලබන්න ඕන කියලා උන්වහන්සේ කියන කවුද යහපත්? ජේසු කියනවා කවුද යහපත්? දෙවියන් වහන්සේ හැර කිසි කෙනෙක් යහපත් නැහැ. කිසි කෙනෙක් පර්ෆෙක්ට් නැහැ. ඒ නිසා තමයි ෆ්‍රාන්සිස් සුදෝ පාප් වහන්සේ සසුනිසුවරුවාණන් විදියට පාප්තුමා විදියට ලෝකෙන් සමාවිල්ලන්නේ සභාව අද ලෝකේ යුරෝපයේ කතෝලික සභාව කඩා වැටෙන්න පටන් ගත්තා. ළමා අපචාරවල සම්පූර්ණයෙන්ම වගකීම පැවරිලා. ඒ නිසා පීඩෝෆීලියා කියන ළමා අපචාර සම්බන්ධයෙන් ලෝකේ කැනඩාව, ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් වල දැවැන්ත ලෙස කතෝලික පූජ්‍යකරුන්ට එරෙහිව මිනිස්සු සම්පූර්ණයෙන්ම නීති ඉදිරියට ගියා, අධිකරණ ඉදිරියට ගියා. මේ ළමා අපචාර වලට එරෙහිව ඒක ෆ්‍රාන්සිස් සුදෝතම් පාප් වහන්සේ කෙලින්ම සමාවිල්ලනවා. සභාවක් විදියට අපිට මේ ලිංගිකත්වයේ යටපත් කරලා නීති දාලා හිර කරන්න ගිහිල්ලා අපි කරපු විනාශය අද ලෝකේ යුරෝපයේ පල්ලිවල මිනිස්සු එන්නේ නැති තරමට පල්ලිය පිළිකුල් කරනවා. ඊට ඉස්සෙල්ලා මධ්‍යතන යුගයේ මිඩීවල් සමාජයේ මධ්‍යතන යුගයේ ස්ට්‍රේගා කියලා අපි කියනවා. එහෙම නැත්නම් මායාකාරීන් කියලා කියන අයව ඔවුන් ඖෂධීය බෙහෙත් කරපු නක්ෂාස්ත්‍රය බලපු ඒ අයව පන පිටින් පිච්චුපු සමයක් තිබ්බා. ඒකත් සභාව කරපු වැරද්දක් විදියට ෆ්‍රාන්සිස් සුදෝතම් පාප් වහන්සේ පිළිගන්නවා. දැන් අපි තේරුම් ගන්න ඕන දෙවිවරු කියලා කියන්නේ ඔබ මා තුළ තියෙන අතුලාන්ත ශක්තිය මිසක් අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙක් ඇඟිල්ල දික් කරලා චෝදනා ගැරහීම් කරන්න. ආගමික ආයතනය හැමදාම තියෙන මිනිසුන්ට හරි වැරද්ද පෙන්වන්න මිසක් දෙවියෝ විදියට අනිත් මිනිසුන්ව කන්ඩෙම් කරන්න, එහෙම නැත්නම් චෝදනා කරන්න, නීති රීති දාලා මිනිසුන්ව බය කරන්න නෙමෙයි. මෙන්න ක්‍රිස්තුස් වහන්සේ කතා කරනවා. ඒ නිසා තමයි ඇදහිල්ල අබෑටයක් තරම් තිබ්බනම් ඔබට කරන්න බැරි දෙයක් නෑ. ඔබ මා තුළ තියෙන ගැඹුරු ස්වීත්වය, යුනික්නස් එක ඔබ මා තුළ බලගන්වන්න පුළුවන් නම් අන්න ප්‍රාණික ප්‍රතිපදාවක් අපි කියනවා සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතය. නමුත් ඒක ඇත්ත ගැඹුරු අර්ථය තමයි ප්‍රාණික ජීවිතය. ඒ ප්‍රාණික ජීවිතය බලගන්නවමු. ඒතර අපිට පුළුවන් ජේසු අපි එකිනෙකාට ආදරය කළා වගේ නිම්හිම් නැති ආදරයකින් ලෝකේ බලවත් කරන්න.